皆さんこんにちは。දවස් අපි කතා කරන්න යන්නේ JLPTN4 එකේ 4 වෙනි chapter එකේ අන්තිම lesson එක lesson 5 වෙනි එක. මේක නම් පළවෙනි පාඩම බලන්න මම ඔයගෙන් ඉල්ලනවා යන්න අපේ playlist එකට YouTube එකේ තියෙන එතන ඉඳන් JLPTN4 එකේ පළවෙනි chapter එකේ පළවෙනි lesson එක ඉඳන් එක දිගට බලාගෙන එන්න කියලා. එක දිගට බලාගෙන එන කට්ටිය අද දවස් අපි කතා කරන්න යන lesson 5ට the world නැත්නම් සෙකයි ලෝකය සම්බන්ධයෙන් ජින්කෝ කියලා කියන්නේ ජනග්‍රහණය. 日本の人口は少なくなっています。日本の人口は少なくなっています。ජපානයේ ජනග්‍රහණය අඩු වෙමින් තියෙනවා.億කියලා කියන්නේ 100 million නැත්නම් මිලියන 100ක්. 世界には70億人の人が住んでいます。世界には70億人の人が住んでいます。ලෝකයේ මිනිසුන් බිලියන 7ක් ජීවත් වෙනවා.経済කියලා කියන්නේ ආර්ථිකය එකොනොමි එක. アジアの経済はこれからどうなると思いますか？アジアの経済はこれからどうなると思いますか？මින් ඉදිරියට ආසියාවේ ආර්ථිකය කුමක් සිදුවේ යයි ඔබ සිතනවද? 貿易するඒ කියන්නේ trade නැත්නම් වෙළඳාම්. 大学を卒業して貿易の仕事がしたいです。大学を卒業して貿易の仕事がしたいです。මට විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගෙන වෙළඳාමේ වැඩ කිරීමට අවශ්‍යයි. 輸出する exporting අපනායනය කරනවා. 日本は車をたくさん輸出しています。日本は車をたくさん輸出しています。ජපානය කාර් බොහෝමයක් අපනායනය කරනවා. 輸入するආනයනය කරනවා. ඒ කියන්නේ import export. 日本は石油や原料を輸入しています。මේ輸入කියන漢字තමයි මෙතන තියෙන්නේ. මෙතන හිරාගන වලින් තියෙනවා. මෙතන වල පේනවා වගේ මෙතන漢字යෙන් මෙතන මම ලියලා තියෙනවා. 日本は石油や原料を輸入しています。ජපානය තෙල් සහ අමුද්‍රව්‍ය වැනි දේවල් ආනයනය කරනවා. 原料කියලා කියන්නේ raw materials アムドラビア。A 社はනැත්නම් A 会社はビールの原料を輸入しています。A 会社はビールの原料を輸入しています。A සමාගම බියර් සඳහා තමන්ගේ අමුද්‍රව්‍ය ආනයනය කරනවා. 石油කියලා කියන්නේ oil නැත්නම් තෙල්。石油の値段がまた上がっています。石油の値段がまた上がっています。තෙල් මිල නැවතත් ඉහළ ගියා. 物価කියලා කියන්නේ භාණ්ඩ මිල. この国は物価が高いです。この国は物価が高いです。මේ රටේ ජීවන වියදම ඉහළයි. 政治කියලා කියන්නේ politics デーシャパーラネ。日本の政治を勉強しています。日本の政治を勉強しています。මම ජපන් දේශපාලනය හදාරනවා. 首相 prime minister නැත්නම් අගමැති. 日本とイギリスの首相が挨拶しました。ජපානයේ සහ එංගලන්තයේ අගමැතිවරු එකිනෙකාට ආචාර කළා. 日本とイギリスの首相が挨拶しました。ඒ දෙන්න ආචාර කළා කියන එක තමයි මෙතනින් කතා කරන්නේ. 大統領කියලා කියන්නේ president නැත්නම් ජනාධිපති. 国の大統領が日本へ来ます。国の大統領が日本へ来ます。රටේ ජනාධිපතිතුමා ජපානයට එනවා. 平和な සාමය නැත්නම් සාමකාමී. 平和のために何ができますか？平和のために何ができますか？සාමය සඳහා අපි මොකක් කරන්න පුළුවන්ද?
戦争、युद्धය. 戦争がない世界がいいです。戦争がない世界がいいです。युद्धයක් නැති ලෝකයක් මට ඕනේ. 文化කියලා කියන්නේ සංස්කෘතිය. 外国の文化を知りたいです。外国の文化を知りたいです。මම විදේශීය සංස්කෘතීන් ගැන දැනගන්න ඕනේ. 世界遺産කියලා කියන්නේ ලෝක උරුමය. 世界遺産。日本に世界遺産はいくつありますか？日本に世界遺産はいくつありますか？ඒ කියන්නේ ජපානයේ ලෝක උරුම ස්ථාන කීයක් තිබේද? 世紀කියලා කියන්නේ සියවස. 2001年から21世紀が始まっています。2001年から21世紀が始まっています。21වන සියවස 2001දී ආරම්භ වුණා. 時代කියලා කියන්නේ යුගය නැත්නම් කාලය. 今はロボットが働く時代です。今はロボットが働く時代です。මේක රොබෝ වැඩ කරන යුගයයි. 国際කියලා කියන්නේ ජාත්‍යන්තර. 留学して国際的な仕事がしたいです。留学して国際的な仕事がしたいです。මම විදේශයේ ඉගෙනගෙන ජාත්‍යන්තර රැකියාවක් කරන්න ඕනේ. 世界中කියලා කියන්නේ ලෝකය පුරා. 世界中に友達を作りましょう。世界中に友達を作りましょう。අපි ලෝකය පුරා යාළුවන් හදමු. අද දවසේ අපි කතා කරේ JLPT N4 chapter 4 lesson 5 වෙනි එක. ඔයාට මේකට අදාළ කරන PDF එක ගන්න කැමති නම් patreon.com/sfj එකට ගිහිල්ලා ඔයාට ඒ PDFs ටික ගන්න පුළුවන්. それじゃあありがとうございました。